හත වසරේ කෝණ පාඩම තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. ඔයාලට පේනවා කෝණ වර්ග පහක් තියෙනවා. මේ කෝණ වර්ග පහ අපි ඉගෙන ගත්තා 6 වසරේදී. මම මතක් කරනම්. මෙන්න මේකට කියනවා ඍජු කෝණය කියලා. ඍජු කෝණයට වඩා අඩු කෝණයක් තියෙනවා. ඒකට කියනවා සුළු කෝණය කියලා. ඍජු කෝණයට වඩා විශාල කෝණයක් තියෙනවා. ඒකට කියනවා මහා කෝණය කියලා. ඊළඟට පරාවර්ත කෝණය කියන්නේ මෙන්න මෙහෙම එළියෙන් කෝණය අගේ පෙන්වනවා නම් ඒකට කියනවා පරාවර්ත කෝණය. ඊළඟට සරල කෝණය කියනවා ඍජු කෝණ දෙකක එකතුවේ. හරියට කෙලින් ඉරක් වගේ තියෙන කෝණ. මම ආයි කියනවා මේ තියෙන ඍජු කෝණය, මේ තියෙන සුළු කෝණය, මේ තියෙන මහා කෝණය, මේ තියෙන පරාවර්ත කෝණය. ඍජු කෝණ දෙකක එකතුව. ඒකට කියනවා සරල කෝණය කියලා. හරි. ඔයාලට පේනවා කෝණමානයක්. මේ තියෙන්නේ කෝණ මනින්න ගන්න උපකරණය. කෝණ මනින්නේ කෝණමානයෙන් සහ ඒකේ ඒකකය තමයි අංශක කියලා කියන්නේ. හරි. ඔයාලට පේනවා මෙතන බිංදු දෙකක් තියෙනවා. මෙන්න මේ පැත්තේ එක බිංදුවක් සහ මේ පැත්තේ තව බිංදුවක්. ඒ කියන්නේ මේ බිංදුව යන්නේ 10 20 කියලා මේ එළිය පැත්තෙන්, මේ බිංදුව යන්නේ 10 20 කියලා මේ ඇතුළු පැත්තෙන්. එළිය පැත්තෙන් යන එකට කියනවා පිටත පරිමාණය, ඇතුළු පැත්තෙන් යන එකට කියනවා ඇතුළත පරිමාණය. එතකොට සහ මෙතන යට තියෙනවා කෙලින් ඉරක්. ඒකට කියනවා පාදක රේඛාව. හරි. මේ තියෙන කොණමානය, කොණ මනින්න ගන්න උපකරණයේ කොණමානය, ඒකේ ප්‍රමාණය නැත්නම් ඒකකය කියන්නේ අංශක බිංදු දෙකක් තියෙනවා කියලා කිව්වා. ඇතුළතින් යන එකට කියනවා ඇතුළත පරිමාණය සහ එළියෙන් යන එකට කියනවා පිටත පරිමාණය. මෙන්න මේ යටින් තියෙන කෙලින් ඉරට කියනවා මෙන්න මේකට පාදක රේඛාව. අපිට කෝණයක් පේනවා ABC කෝණයක්. මේකේ අගය මැනලා ලියන්න තියෙන්නේ. මේකේ ශීර්ෂයේ B බාහු දෙකක් තියෙනවා AB හා BC. මම ශීර්ෂ දාලා තියෙනවා මේ රේඛා දෙක හමු වෙන ලක්ෂයට. ඉතුරු එක A සහ C විදිහට දාලා තියෙනවා. හරි. කෝණමානයෙන් භාවිතයෙන් මනින්න තමයි යන්නේ. අපි කලින් ඉගෙන ගත්තා කෝණමානයේ තියෙන පාදක රේඛාවක්. මේ තියෙන පාදක රේඛාව මෙන්න මේකට ගිහම මධ්‍ය ලක්ෂ්‍ය. හරි. මේ පාදක රේඛාව අපි මේ එක බාහුවක් උඩ තියන්න ඕනේ. ඔන්න පාදක රේඛාවම එක බාහුවක් උඩ තියලා තියෙන්නේ. පාදක රේඛාව අපේ බාහුවක් උඩ තිබ්බම අපි පැන්සලෙන් ඇඳලා තියෙන ඉර පේන්න බෑ. ඔන්න දැන් අපේ පාදක රේඛාව අපේ ඇඳ ඉර උඩ තියලා තියෙන්නේ. සහ අපේ කෝණමානයේ මධ්‍ය ලක්ෂය අපි අපේ කෝණේ ශීර්ෂය උඩින් තියලා තියෙන්නේ. හරි. ඔන්න මනින්න දැන් යන්නේ. එතකොට දැන් අපේ පාදක රේඛාව මම කලින් කියන්න ඇති ඇතුළත පරිමාණයක් සහ පිටත පරිමාණයක් කියලා දෙකක් තියෙනවා. ඒතර ඒ පරිමාණ දෙකෙන්ම අපිට කෝණ මනින්න පුළුවන්. හැබැයි මේ පාදක රේඛාව උඩ තියෙන මේ බිඳුව අයිති වෙන්නේ ඇතුළත පරිමාණයටද පිටත පරිමාණයටද කියලා බලන්න. මේකට මේ බිඳුව අයිති වෙන්නේ ඇතුළත පරිමාණයට හින්දා මේ කෝණේ අගය මනින්නේ මොන පරිමාණයෙන්ද? ඇතුළත පරිමාණයෙන්. හේතුව තමයි මේ පාදක රේඛාව උඩ තියෙන මේ ඇතුළත බිඳුව හින්දා. ඔන්න ඇතුළෙන් යනවා 10 20 30 40. ඔන්න 50ත් පහු වෙලා. හොඳට බලන්න 50යි පොඩි ඉරි කෑලි කීයක් ගිහිල්ලාද? 1යි 2යි. එතකොට මෙතන උත්තරේ අංශක 50යි පොඩි කෑලි 2යි කියන්නේ අංශක 52. එතකොට මෙන්න මේ කෝණ අගය එනවා අංශක 52ක්. හරි. අපි දැන් යන්නේ මහ කෝණයක අගය මනින්න. බලමු අපි කෝණමානයෙන් මහ කෝණයේ අගය මනින්නේ කොහොමද කියලා. හරි. ඔන්න කෝණමානය මේ පාදක රේඛාව උඩ තිබ්බා. ඔන්න අංක 1. හරි. මං කිව්වා පාදක රේඛාව උඩ තිබ්බම අපේ ඇඳ තියලා යට තියෙන පැන්සලේ ඉර පේන්න බෑ. හරි. ඒක පේන්නේ නැහැ. මධ්‍ය ලක්ෂ්‍ය ගෙනියන්න කිව්වා. ඔන්න මධ්‍ය ලක්ෂ්‍ය මං ඇඩ්ජස්ට් කරනවා. ඔන්න ආව අපේ ශීර්ෂය උඩට. ඒකත් හරි. මං කිව්වා පාදක රේඛාව උඩ තියෙන්නේ ඇතුළත පරිමාණයේ බිඳුවද පිටත පරිමාණයේ බිඳුවද කියලා බලන්න කියලා. දැන් හොඳට බලන්න මේකේ ඇතුළත පරිමාණයේ බිඳුවද තියෙන්නේ පිටත පරිමාණයේ බිඳුවද අපේ රේඛාව උඩ තියෙන්නේ පිටත පරිමාණයේ බිඳුව. එතකොට මේ පරිමාණය ගන්නේ මොන පරිමාණයෙන්ද? පිටත පරිමාණයෙන් තමයි මේ කෝණේ අගය මනින්න ඕනේ. පැහැදිලිද? හරි. ඔන්න යනවා. ඔන්න බිඳුව තියෙනවා. එතන මෙතන බිඳුව 10 20 30 40 කියලා යනවා. 110ත් ගිහිල්ලා තියෙනවා. ඔන්න බලන්න 110ත් ගිහිල්ලා මේ ටිකක් වැඩිපුර ඉරක් තියෙනවා. ඒ කියන්නේ 115ටත් වැඩි එන්නේ කෝණයක් 117
118ක් වගේ තමයි එන්නේ මේ කෝණය. මේ ගිහලා තියෙන මෙන්න මෙතනින්. කියන්නේ මේ කෝණයගේ කීයද? අංශක 118යි. පැහැදිලිද?